ඔයා කවදා හරි වෙන කෙනෙක් කියපු දෙයක් නිසා නැත්නම් වෙන කෙනෙක් කරපු දෙයක් නිසා රැට නිින්ද යන්නේ නැතුව තනියම අඬලා තියනවද? Taman පණ වගේ විශ්වාස කරපු අය Tamanව දාලා යද්දී නැත්නම් ඔයාව පාවා දෙද්දී ඔයාට දැනෙන ඒ පපුව පිච්චෙන වේදනාව ඔයාට මතකද? ඒ වේදනාව එන්නේ එයාලා කරන දේවල් නිසා නෙමෙයි. ඔයා එයාලට ඔයාගේ හිත පාලනය කරන්න දීලා තියෙන බලය නිසායි. අද අපි කතා කරමු අනිත් අයගේ කතා ගණන් ගන්නේ නැතුව ඕනෑම කෙනෙක්ව අතහැරලා දාන්න ඔයාගේ හිත හදාගන්න පුළුවන් විදිහ. ලෝකයේ තියෙන බලවත්ම රහස The Art of Detachment. එහෙම නැත්නම් අත්හැරීමේ කලාව. The Root of Pain. වේදනාවේ මුල. මොකක්ද මේ detachment කියන්නේ? ගොඩක් අය හිතන්නේ අතහරිනවා කියන්නේ හැඟීම් දැනෙන්නේ නැති ගලක් වගේ වෙන එක කියලා. නැහැ. නියම අතහැරීම කියන්නේ කවුරු හරි ඔයාව දාලා ගියත් කවුරු හරි ඔයාට අපහාස කළත් ඒ කිසිම දෙයකට ඔයාගේ මානසික නිදහස විනාශ කරන්න ඉඩ නොදෙන එකට. මහා රෝම අධිරාජ්‍යයේ බලවත්ම රජ වුණු මාක්ස් ඔරේලියස් මෙහෙම කියනවා. ඔබේ සතුට වෙනත් කෙනෙකුගේ හැසිරීම මත රඳා පවතිනම් ඔයා කිසිදා නිදහස් මිනිසෙක් වෙන්නේ නැත. ඔයා දුක් වෙන්නේ ඇයි දන්නවද? ඔයා මිනිස්සුන්ගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා. මම එයාට මෙච්චර උදව් කළා. එයා මට මෙහෙම කරයි. මම එයාට මෙච්චර ආදරේ. එයා මාව දාලා යන එකක් නැහැ. අන්න එතනයි ඔයාට වැරදුනේ. ස්ටොයිකිසම් දර්ශනයට අනුව අපිට මේ ලෝකේ පාලනය කරන්න පුළුවන් දේවල් සහ පාලනය කරන්න බැරි දේවල් කියලා දෙකක් තියෙනවා. අනිත් මිනිස්සුන්ගේ හැසිරීම, එයාලා කියන දේවල් අපිට කවදාවත් පාලනය කරන්න බෑ. ඒ නිසා පාලනය කරන්න බැරි දේවල් අල්ලගෙන අඩන එක නවත්වන්න. රූල් නම්බර් 1. let them go. යන්න දෙන්න. පළවෙනි නීතිය යන්න ඕන අයට යන්න දෙන්න. මිනිස්සු ආගේ ජීවිතයට එනවා සහ යනවා. ඒක ස්වභාව ධර්මයේ හැටි. කවුරු හරි ඔයාව දාලා යන්න හදනවා නම් කවදාවත් එයාලගේ පස්සෙන් ගිහින් අඬලා වැදලා එයාලව නතර කරන්න හදන්න එපා. ඔයා එහෙම කරන හැම තප්පරයකම ඔයා ඔයාගේ වටිනාකම බිඳුවටම වට ගන්නවා. කෙනෙක් ඔයාව ප්‍රතික්ෂේප කරනවා නම් ඒක ඔයාගේ දුර්වලකමක් නෙමෙයි. ඒකින් පේන්නේ එයාලගේ ගමනයි ඔයාගේ ගමනයි දෙකක් කියන එකයි. දොර ඇරලා දෙන්න. යන්න ඕන අයට යන්න දෙන්න. ඔයා තනියම ඉන්න බය වෙනකම් මිනිස්සු ආව පාලනය කරනවා. හැබැයි ඔයා තනිකමට ආදරය කරන්න පටන් ගත්ත දවසට මේ ලෝකේ කිසිම කෙනෙක්ට ආය ඔයාව වටන්න බෑ. රූල් නම්බර් 2. The power of silence. නිහඬතාවයේ බලය. කවුරු හරි ඔයාට අපහාස කරද්දී, ඔයාගේ වැරදි කියද්දී, ඔයාගේ පළවෙනි සිතුවිල්ල තමයි එයාලත් එක්ක රණ්ඩු වෙන්න යන එක. එයාලට උත්තර දෙන්න යන එක. අද ඉඳන් මේක නවත්වන්න. කෙනෙක් ඔයාට බනිද්දී කිසිම හැඟීමක් නැතුව ඒ දිහා බලලා නිහඬව අයින් වෙන්න. අන්නේ නිහඬතාවය වචන 1000කට වඩා බලවත්. ඔයා රණ්ඩු වෙන්න ගියොත් ඔයා වැටෙන්නේ එයාලගේ මට්ටමටයි. හොඳට මතක තියාගන්න. හොඳම පළගැනීම තමයි ඔයාගේ සතුරා වගේ නොවී සිටීම. ඔයාගේ ශක්තිය ඒක වටින්නේ නැති මිනිස්සු වෙනුවෙන් නාස්ති කරන්න එපා. ඔයාගේ අවධානය නැති වුණු දවසට එයාලා ඉබේම විනාශ වෙලා යනවා. අද ඉඳන් ඔයා අලුත් කෙනෙක්. ඔයා unbroken කෙනෙක්. මිනිස්සු මොනවා කිව්වත් ඔයා ගණන් ගන්නේ නැහැ. කවුරු දාලා ගියත් ඔයා අඩන්නේ නැහැ. ඔයාගේ සතුට තියෙන්නේ අනිත් අයගේ අත්වල නෙමෙයි. ඔයාගේම හිත ඇතුලේ. තමන්ගේ හැඟීම් පාලනය කරන්න පුළුවන් කෙනාට මුළු ලෝකයම පාලනය කරන්න පුළුවන්. අත්හැරීමේ කලාව ප්‍රගුණ කරන්න. ඔයාගේ මනස නිදහස් කරගන්න.